කොහමද ඉතින් කාලට පස්සේ හම්බුනේ හම්බෝ ඉතින් තාක්ෂණය ගැන හොයන ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඒ ගෙනාවේ මන්තර වැඩක් තමයි. ඔන්න ගොඩක් දෙනෙක් ඔයා ගන්නවා බැටරි කවදා බහින්නේ නැති ඔප්ෂන් එක. ඒනට බැටරි බහිනවා. තියාගන්න බෑ. ඒකට මේ සමහරක් YouTube ජනප්‍රිය YouTube channel මෝඩ මන්තර කියලා දෙනවා බැටරි CNC ගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට බැටරි CNC ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම setting app එක open කරගන්න මේ විදිහට. open කරගෙන යන්න ඕනේ. ඔයාලා මේ වෙනස් එකක් තියෙනවනේ Samsung Galaxy A8e වල තියෙන වෙනස් software. මේ phone එකේ වෙන software එකකින් මම යනවා develop option එකට. මේකට මම කියන්නේ develop කියලා. ඔයාලට යන්න ඕනේ මෙන්න මේකට. මෙන්න මේකට ගියාට පස්සේ මෙන්න මේ ටික ඕල් දාලා මෙන්න මේ ටික තෝන් කරනකොට පස්සේ පේනවනේ බැටරි CNC එකයි. කවදාවත් බැටරි CNC කරලා අපිට තියාගන්න බෑ බොක්කලා. ඒක වෙනස් එකක්. බැටරි CNC තියාගන්න අපිට කවදාවත් බෑ. ඕක කොහෙලත් බලන්න ඒ රින්ගට බැටරි 12ක් වෙලා. කවදාවත් CNC තියාගන්න බෑ බ්‍රෝ. ඒක හොඳට දැනගන්න. ඒක දැනගන්න ඕන නම් ඒක දැනගන්න ඉස්සරහට වීඩියෝස් අප්ලෝඩ් වෙයි. ඒ රාසවල් දැනගන්න කවුරුත් මේ ලංකාවේ නෑ බොක්කලා. උතර ක්ලික් ගන්න එක. ඔයාලට මම ගිය කලින් වීඩියෝ කියලා දුන්න හොට්ස්පොට් ගන්න විදිය. ඒක අමතක කරන්නකෝ. කවදාවත් බැටරි CNC එකලා කවදාවත් තියාගන්න බෑ බොක්කලා. මොකද ෆෝන් එකේ බැටරි ඉක්මනට බහින්නේ ඔයාලා කරන මෝඩ වැඩත් එක්ක තමයි. ඉතින් හැමෝම කියනවා ෆෝන් එකේ බැටරි ඉක්මනට බහිනවලු. දැන් අපි ගාලා තියෙන ෆෝන් එකේ බැටරි බහිනවා. මේක නෙමෙයි. ඒ ෆෝන් වල බැටරි බහින්නේ වෙන හේතුවක් නැහැ. ඔයාලා බාගෙට ගලවන ටාර්ජ් එකෙන් 50 60 දී 20 දී සමහරයි ගලවන සමහරයි 15 දී ගලවන. විනාඩි 5න් බහින්නේ ඒකයි. 15න් බැටරි ලෝ වෙනවා කියන්නේ ටොස් ගාලා බහින එනවා. 15 පැන්න කියන්නේ ෆෝන් එක බැටරි පරිවර්තනය ටික අඩු වෙනවා. මොකද ඔයාලා වීඩියෝ බලද්දි කෙලින් බලන්න ඕනේ. YouTube එකේ බලන්න ඕන. අරහට අරව ගන්න එපා. ඒතකොට බැටරි ඉක්මනට අඩු වෙනවා. දැන් මම කෙලින් බලන්නේ ඒකයි. දැන් මගේ 12 දිනවා 12 20 දීප අරහට බලන්න කියලා 12 13ක් වුණා. විනාඩි 5 ලෝ වුණා. අය මෝඩ වැඩ කරන්න එපා. එහෙම කරාම බැටරි බයිනනෙත් එක ෆුල් CNC ටාච් වෙන්න දෙන්න ඕනේ. CNC ටාච් වෙන්න දීලා පැය එකමාරක් තියන්න ඕනේ ෆෝන් එක. එතකොට ඒක ටිකෙන් ටික ටාච් වෙනවා. ඒතකොට බැටරි CNC බහින්නෙම නැහැ. එතකොට බහින්නේ දෙකට හේතුව මොකද බැටරිය ෆුල් ටාච් නේ. ඊට පස්සේ ටිකෙන් ටික චුට්ට බහිනවා. ඒ කියන්නේ දැන් 99 බහිනවා. ඊට පස්සේ ටික වෙලා විනාඩි 20ක වෙනවා නැත්නම් බහිනවා. 98ට බහිනවා. ඒකට තමයි බහින්න යාළුවනේ. ඔයාලට ඒ විදිහට වීඩියෝස් දැනගන්න තියෙන්නේ එකම එක YouTube channel එකයි. මම ඉන්නවා තව YouTube channel උත් ඉන්නවා. තාක්ෂණ වලට මේ YouTube channel එකෙන් දැනගත්ත එක හැමදේම ඩිලාන් ඩී තමයි YouTube channel එකේ name එක. තාදත් තිනාලට කියලා දෙන්න. සමහරක් අය කියනවානේ setting වල අවුල් තියෙනවා කියලා. දැන් මේවල හොයාගන්න බෑ කියලා. ඒ මන්ත්‍රය හොයන උන්ට හොඳම නරක වැඩේ. ඔයාලා ඩිස්ප්ලේ එක තියෙනව නේද? ඒ කියන්නේ මේ උඩ තියෙන්නේ. මේ උඩ බෝඩ් එකේ ඩිස්ප්ලේ එක එළිය ෆුල් තියන්න එපා. මෙන්න මේ ගානට අඩු කරලා තියන්න. ඒතකොට බැටරිය ඉතුරු වෙනවා. මේක ඉතින් ඔටෝ අඩු වෙනවා. වැඩි වුණත් බැටරි වහින්නේ නැහැ. ඒක නම් මම දැන්ට වැඩි කරලා තියෙනවා. මම දැන්ට වැඩි කරලා තියෙනවා ඒක. මම අඩු කරත් එකයි වැඩි කරත් එකයි. හරිද? හරි වාලට සමහරක් අය ජෙම් යන FIFA ගන්න සෙට් එකට පොප් කරන ඕනේ සෙට් එක ඔන්න මංග කොල්ලනේ මේ අයියාගෙන් ටොප් සෙට් එක ටොප් කරගත්තා ඇගී අයියාගේ WhatsApp නම්බර් එක දිනා WhatsApp එකට මෙසේජ් එකක් දාන්න. ඔයාලා ටොප් කරන සෙට් එක දැක්කනේ. හරි යාළුවනේ FIFA ගේම් එක ගැන දැනගන්න තොරතුරු තියෙනවනම් දැනගන්න ඔයාලගේ යාළුවෝ ටොප් කරනවා නම් මට ඒකට කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් එකක් දාන්න. මොකද මගේ දන්නේ නැති යාළුවන්ට බලන්න වීඩියෝ එකක් නෑනේ. ඒකින්ද ඔන්න ඔයාලා account එක සෙල් කරලා account එක buy කරගන්න පුළුවන්.
එකම එක පණිවිඩයක් තියෙනවා කියන්නේ ඔන්න අහගන්න මම account උස්සන කට්ටිය හොඳට අහගන්න account උස්සන්න එපා ළමයින්ගේ. යාලා බොහොම අන්සල account එක level පන්නලා ගිල් බුය පස්සෙම ගහලා කොහොම හරි account එක කොහොම හරි ගොඩ දාගන්න බලනවා. gym top කරනවා. යාලගේ account උස්සන්න එපා. account උස්සන කට්ටිය හොඳට අහගන්න මේ පණිවිඩේ. account උස්සලා මට comment යාළුවනේ ඔයාලා account කවුරු ඉස්සුවොත් යාගේ කියන්නේ යා උස්සනවාගේ account එක බයි කරමක් කරේ උස්සලා මොකක් කරේ කරලා තිබ්බොත් මට ඊට පස්සේ මට comment box එකට දාන්න account ඉස්සුවා කියලා මම ඔයාලට sale වලින් nominal account එකක් දෙන්න. මං ගාව account එක මගේ යාළුවෙක් ගාව account තියෙනවා ඉස්සුවා කියලා පණිවිඩයක් දැම්ම ඉස්සුවේ නැත්තම් account ඉල්ලන්න එපා මම එතකොට දෙන්නේ නැහැ. අසින්දි චොකොලන්ට විතර account දෙන්නේ. උස්සපු එවුන්ට තමයි ඉන්න අතම් වෙදින්න. හරි අනේ සෙට් එක සෙට් වෙන්න. තව විනාඩි ලයිව් එකක් සෙට් වෙයි. Facebook live එකට සෙට් වෙන්න ඉල්ලන්න ඩීගෙන Facebook live එකට සෙට් වෙන්න එනකොට අපි ගියා. bye.